ආයුබෝවන් මගේ යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට අද වෙනස්ම විදිහේ අත්දැකීමක්. මේ තියෙන්නේ බ්ලැක් නයිට් පැල පහ. මේක ඉඳලා තියෙන්නේ කොකෝ පැලට් වල. පුංචි මේකේ. මොකද එතකොට මුල් නරක් වෙන්නේ නැහැ. මේ හොඳින් මුල් ඇදලා තියෙන්නේ මේවා. මෙතන පැල පහක් තියෙනවා. මල් ආසන්න පැලත් එක්ක තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ පෝච්චියකට දාලා කියන්නේ මාධ්‍යයට දාලා මාසයක් විතර ගිහින් කට් කරගත්තාම පැල ගොඩක් ඔයගොල්ලන්ට බෝ කරගන්න පුළුවන්. වැහි කාලේ හින්දා ඉක්මනින්ම මුල් මාධ්‍යයට අල්ලයි. ඒ වගේම මේවා පඳුරු ගහනවා ඉක්මනටම මේ කොකෝ පැලට් එකේ ඉඳලපුවා ආයි ඉල්ලුවාම. ඉතින් මේ පැල පහ ඔයාට රුපියල් 2000ක මුද්‍රයකට දෙන්න පුළුවන්. පෑනක උසට වඩා වැඩි පැලත් පෑනක උසට වඩා චුට්ටක් අඩු පැල දෙකකුත් තියෙනවා. ඉතින් ඔයාට මේක හදාගන්න විදිය කියනවා නම් මේ තියෙන කාඩිනල් පැලයක්. මෙන්න මේ විදියට වටේට පොල්ලෙලි කෑලි දාලා මෙහෙම මේ විහික තියලා මොකක් හරි පෝච්චියක හරි මේ විදිය කප් එකක හරි තියලා වටේට පොල්ලෙලි කෑලි දාන්න. ඕනනම් බොරළු පොඩ්ඩක් දාන්න. වැඩි නෙමෙයි බොරළු. ටිකක් දාලා මෙහෙම පොල්ලෙලි කෑලි දාලා ඔයා මේක යටින් මේ සිදුරු මෙන්න මේ විදියට පැත්තෙනුත් විදින්න. විදින්න කියන්නේ එතකොට හුළං ඇතුළට වාතය ඉක්මනට ගමන් කරන හින්දා ඉක්මනට මුල් අදිනවා. ඉතින් මේ විදියට හදාගෙන යටින් මුල් ආවට පස්සේ ඔයාට මුල් පේන්න ගත්තට පස්සේ මේ කොකෝ පැලට් එක මෙන්න මෙතනින් කපන්න ඔයා මේ රෙදි උරය කතුරකින් කපන්න පරිස්සමෙන් මුල් කැපෙන්නේ නැති වෙන. එතකොට අර කොහොඹත් ටික අර මාධ්‍යයටම එකතු වෙනවා. එතකොට පැලේ තවත් හොඳට හැදෙනවා. මුල් පසු කාලින වුණත් ඔයාට බය වෙන්න දෙයක් නැහැ තැම්බෙනවද කියලා. මේක තැම්බෙන්නේ නැහැ යාළුවනේ. මොකද මේ පුංචි කොකෝ පැලට් එක මේකේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඔයාට මේක පහසුවෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට මුල් ඇද්දට පස්සේ තවත් කාලයක් ගිහින් මේකෙම මල් වෙන්නත් පුළුවන්. මොකද මේ බ්ලැක් නයිට් කියන්නේ ගොඩාක් කුස යන වර්ගයක් නෙමෙයි. කලින්ම මල් වෙන වර්ගයක්. ඉතින් මේක ඔයාට කට් කරගෙන පැල ආයක් බෝ කරගන්න පුළුවන්. බ්ලැක් නයිට් කියන්නේ කවදාකවත් ඉල්ලුමේ අඩු වෙන වර්ගයක් නෙමෙයි. ඉතින් ඔන්න ඔයාටත් බ්ලැක් නයිට් ආයක් බෝ කරගන්න ඕන නම් හදාගන්න ඕන නම් හොඳ වෙළඳ පොලකට යන්න ඕන නම් ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් මට කෝල් එකක් හරි WhatsApp මෙසේජ් එකක් හරි දෙන්න ඔයාට අවශ්‍ය නම්. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක්.